ඉතින් මම ගියපු ලස්සනම ට්‍රිප් වලින් එකක් තමයි මේ ට්‍රිප් එක. ඉතින් අපි යන කාලේ වෙනකොට නුවරඑළිය මේ ක්ලයිමේට් එක මාරම ලස්සනයි, මාරම වයිබ් එකක් ඒ වෙදර් එකේ තිබ්බේ. ඉතින් අපි වැඩිම වේගෙන් යන ස්පීඩ් බෝට් එකේ ගියා. ඒ වගේම අන්තිම වෙනකොට බඩ ගාගෙන කඳු නැග්ගා. මාර වහන්සි දෙන්න ලේසිනේ. හැබැයි ඒක උඩට ගියාට පස්සේ ඒක උඩ තිබ්බ තියැල්ල දැකලා නම් ඒ ඔක්කොම නැති වුණා. ඉතින් guys වැඩි කතාවක් නැහැ. ඔයගොල්ලෝ බලන්න මේ vlog එක කොහොමද. Yo boys කොහොමද? ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් channel එකට. ඉතින් මේකෙන් වැටෙන්නේ දිගටම vlog series එකක්. ඉතින් අද අපි ඉන්නේ නුවරඑළිය දැන් ඇවිල්ලා ඉන්නේ අපි. ඉතින් ඕගොල්ලන්ට දැන් අපි මුල් ටික ඒ කියන්නේ අපි ආවේ කොහමද ඒ දින vlog ටික ඕගොල්ලන්ට බලන්න පුළුවන්. දැන් ඔන්න දැන් ඇටේ වීඩියෝස් ටික. ඉතින් ඒ ටික බලලා ඉන්න. එතන ඉඳන් අපි පටන් ගමු vlog එක මොකද වෙන්නේ කියලා. subscribe කරන්න අපේ අලුත් channel එක. එහෙනම් boys සංගේ බලන්න වීඩියෝ එක මොකද වෙන්නේ කියලා. නුවරඑළිය සිසිල් බවයි පිටකදී හද මඩල මොකක් අසුන්ට හිතෙන්නේ? අපි වැස්සාවේ ගෙවිලා ඉන්නේ ඩෙවොන් වෝටර්ෆෝල් එක බලන්න. ඔයගලන්ට පේනවා අර පැත්තෙන් ඩෙවොන් ෆෝල් එක තියෙනවා. කට්ටිය මෙතන ආතල් එකේ ඉන්නේ. යම්මන්නේ. ෆොටෝස් ගන්නවා. ඔයගලන්ට ඇහෙනවා තියෙන සිරි නාදය. ඉතින් මේ ඉන්නේ අවස්ථාවේදී අපේ රජ සිරිනේ ඩෙවොන් දියල් අභියස තව සුළු මොහොතකින් අපි නුවරඑළියට ආවෙනවා. ඉතින් අපි මේ ආවේ මෙන්න මේ වාහනේ. දඩි බස්සේ. අපි තව සුළු මොහොතකින් නුවරඑළියදී හම්බෙමු. අපි ගොඩක් දේවල් හිතන් ඉන්නවා කරන්නේ. අපි දවස් දෙකක් ඉන්නවා. අපි දවස් දෙකේ වෙන දේවල් මේ vlog එකෙන් බලමු. ඉතින් ඊට පස්සේ සඳුරුයි. බයි. යාළුවනේ මේ ඉන්නේ අපි අනිත් මේ කෙනෙක් ලැජ්ජයි. මේ තව එක්කෙනෙක් මේ ඇපලක් තියන් ඉන්නේ යාළුවනේ. ඇපල iPhone. අපි බස් එකට ආවා සිටි එකේ සුට්ටක් ඇවිදින්න කියලා. මේ ඉන්නේ කසුන්ත පෙරේරා. ඔයා තියන්න බලන්න මම. අපි තාමත් හොඳින් වෙලාවට වැඩ කරන කට්ටියක් එක තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අපි තාමත් බලන් ඉන්නවා ඒගොල්ලෝ වෙලාවට වැඩ කරන හැටි. යාළුවනේ අපි දැරිස්ට් එකට ආවා මේ පොඩ්ඩක් කොෆි කප් බොන්න කියලා. මොකද දැන් අපි රෑ වුණා ඇත්තටම හොටෙල් එකෙන් එනකොට. ඊට පස්සේ දැන් අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි එහෙම සිටි එකට ආවා. සිටි එකෙත් පොඩ්ඩක් එහෙම ඇවිද්දා. ඊට පස්සේ බැරිස්ට් එකට එන්න ඕනි කියලා ඉතලා බැරිස්ට් එකට ඇවිල්ලා කොෆි එකක් ගෙන්නුවා. ඒක ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. හරි එහෙනම් අපි ආයේ හොටෙල් එකේ සිටු. One day later. Good morning යාළුවනේ. ඉතින් අපි උදේ පාන්දරම ආවා මේ ඩෙකරි පාක් එකට. දැන් මා කළු ෆීල් යවුලන්නේ. ඔයගොල්ලන්ට මේ ඔබ වැටෙනවද? ඉතින් මේම එන්නේ අපේ සෙට් එකෙන් භාගයක් විතරම ගියා මූන් ප්ලේන්ස් බලන්න. ඉතින් ඒගොල්ලෝ කලින් ගිහිල්ලා නෑ කිව්වා. ඒ වගේම සමහර අය ගිහින් තියෙනවා කිව්වා. ආයි යන කතාවකුත් කිව්වා. ඉතින් ඒ වුණාට අපි ගිහින් තියෙනවා කලින් පාර ඇවිල්ලා. ප්ලේන්ස් වෙන්න අපි කරපෙදී අපි කට්ටිය වෙන් වෙලා ආවා බේකරි පාක් එකට. පොඩක් බෝට් රයිඩ් එකක් දාලා පොඩි ආතල්ලයක් ගන්න. ඉතින් උදේ පාන්දර දැන් වෙලාව
7:45යි. ඉතින් මා ලස්සනයි. අපි දැන් මේ එන්ට්‍රන්ස් එක ගත්තේ මේ අපේ හොටෙලේ ඉස්සරහම තියෙනවා ටිකට් කවුන්ටර් එකක් ග්‍රෙගරි මේ පාක් එකට. ඉතින් මේ පැත්තෙන් ආවේ දැන් මම මේ පැත්තෙන් කලින් ඇවිල්ලත් නැහැ. දැන් අපි මේ පැත්තෙන් ග්‍රෙගරි පාක් එක කියන්නේ කෙලිම ෆ්‍රන්ට් වීව් එක පැත්තට අපි දැන් ඇවිදගෙන යනවා. ඒ කට්ටිය යනවා අඬ බලන්න. ඉන්නේ පොඩ්ඩ මේ පැත්තන හදන පාටක් තියෙන්නේ. දැන් අපි ඇවිදලා යනවා මාර ලස්සනයි වීව් එක. ජෙට් එකම ඉන්න. ඉතින් බෝට් රයිඩ් එක වීඩියෝ කරගන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් වීඩියෝ කරන්න. අපි දැන් ස්පීඩ් බෝට් එකේ ජෙට් ස්කී තියනවා එතන. ජෙට් ස්කී පදන කතාවකුත් කිව්වා මේ. හැබැයි ජෙට් ස්කී එක නම් වීඩියෝ කරගන්න පුළුවන් වෙයි දැන්. මොකද අර ෆාස් මේ යනවා බෝට් එක. ඒකින්ද ස්පීඩ් බෝට් එකේ කට්ටියම යන හින්දා ඉතින් වීඩියෝ එකක් අල්ලගන්න පුළුවන් වෙයි කොහොම හරි. ඒක නම් කරගන්න බලන්න. ජෙට් ස්කී එකක් බලමු මොකද කර. ඉතින් මේ තව තියෙනවා එක ගේම්ස් මං හිතන්නේ ග්‍රෙගරි මේ පාක් එකේ. ඒක බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. අපිට ගේම්ස් කරන්න පුළුවන් අනිවාර්යෙන් යා කරයි. තාම උදේ පාන්දර ඉන්න මේ අර පාක් එකේ බෝට් සර්විස් එක පටන් ගන්න නැහැ. 9 විතර වෙනවා කිව්වා ඒක පටන් ගන්න. ඉතින් බලමු වීඩියෝ එකේ ඉන්නවම මොකද යාළුවනේ මේ ඉන්නේ අපේ කට්ටිය. හොඳ මේ මෙයාවන් දැක්ක පොඩ්ඩ ඉන්න. මේ බලන්න මේ මෙයාලා දුවනවා. එක්කනේ ඉන්නේ අපේ කට්ටිය. හරිද? මේ ඉන්නේ පෙරේරා. කේ පෙරේරා. එයාත් vlog එකක් කරනවා. මගේ හීන රාජිනී. නෑ කොහොම හරි මම කරන්නේ මේ පෝට්‍රේට් vlog එකක්. මෙයා කරන්නේ ලෑන්ඩ්ස්කේප් vlog එකක්. ඔයගොල්ලන්ට මගේ vlog එක බලන්න ඕන නම් මගේ channel එකට යන්න. ඔයගොල්ලන්ට ලෑන්ඩ්ස්කේප් බලන්න ආසක් කරනවා නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. හරි. අනේ එතකොට vlog දෙකයි බලමු කොහොමද කියලා. දැන් සෙට් එක ඉස්සරහට. mana yang ini deh? Ayah bisnis bootride එක තමයි හදන්නේ. සමහර ගන්නවද වීඩියෝ එක? Waduh, ayo deh. I don't really think anyone can save me, and honestly I'm not really sure I want to save me. I like to be my own worst enemy. There's no proof, don't try anything, so I'ma just keep buying everything. See you in the next life, gonna be a better me. I don't think that my head's on straight. Gotta flip it and grip it and go and get an X-ray. What's wrong with me? I just feel weight pushing on my chest and it squeezes till I suffocate. Better change my mindset, meditate. It's pretty cool that I'm alive and have better days. I could walk, see, hear, I should celebrate. Think I could change my mind, maybe elevate. Live the night, every day, late at night, not okay. All I want, and I pray, all I need, yeah. All I need is better days. 'Cause all I want, and I believe in the better days. Kinda stuck between a rock and a hard place. Do I work hard or live at my pace? You're only young once, yeah that's all great, but I also want a future where I'm okay. Living life is doing lots of cocaine. Wait no, it's living with no shame. Wait no, it's sleeping in on Sundays. I guess it's different for each of us and it's okay. But I just wanna be happy. How to get there? Glad that you asked me. I think it's different for everyone. Some of us need work, others need fun. Some of us need purpose to overcome. But try to do what you love when it's said and done. 'Cause there's so many differences in each of us. Trust your gut, it'll show you what you want. Living life, every day, late at night, not okay. All I want, and I pray, all I need are some better days. Yeah, all I need are some better days. 'Cause all I want, and I pray, I believe in the better days. Kinda stuck between a rock and a hard place. Do I work hard or live at my pace? You're only young once, yeah that's all great, but I also want a future where I'm okay. Living life is doing lots of cocaine. Wait no, it's living with no shame. Wait no, it's sleeping in on Sundays. I guess it's different for each of us and that's okay. Well I just wanna be happy. How to get there? Glad that you asked me. I think it's different for everyone. Some of us need work, others need fun. Some of us need purpose to overcome. But try to do what you love when it's said and done. 'Cause there's so many differences in each of us. Trust your gut, it can show you what you want. Living life, every day, late at night, not okay. All I want, and I pray,
අපි ගියා ස්පීඩ් බෝට් එකේ ජෙට් ස්කී එකේ ගියා පට්ට පාස්. ඉගෙන අර මේ උඩදි ගන්න පුළුවන් මම හිතන්නේ උඩරිම G-force එක මම හිතන්නේ මේක වෙන්නේ. පට්ට වේගයක් ගන්න ඕනේ. අනිත් එක අර ඒගොල්ලෝ මාර හරවන හැරලකයි විසිලනවා මං කියන්නේ මේ යල වැඩක් නැහැ ඒක මං කියන්නේ දුරින් ඉඳලා බල්ල වැඩකුත් නැහැ ඒක යන්න ඕනේ නැත්තම් අර ඒකේ එක්ස්පීරියන්ස් එක තේරෙන්නේ ඒක දුරට පේන්නේ නැහැ ගොඩක් වේගින් යන අය කියලා අර ඔයක බලන් ඉන්න කෙනෙක්ට වඩා තේරෙන්නේ යන දෙන්නේ මාර ගතියක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ ස්පීඩ් බෝට් එකේ ජෙට් ස්කී එකේ දෙකම ගියා දෙකම සුපිරි. මේ ඉතින් දැන් අපි යනවා දැන් ග්‍රෙගරි පාක් එකේ ඉඳන් ආයි හොටෙල් එකට ගිහලා දැන් අපේ බස් එක එනවා අපි ගන්න. ඊට පස්සේ අපි යන කොහෙද මන්දාරම් නුවර යනවා. මන්දාරම් නුවර ගිහිල්ලා මම හිතන්නේ බෝඹුරු වැල්ල මම හිතන්නේ යනවා. බලමු මොකද එන්නේ කියලා. එහෙම ඉන්න. එලගෙන. ඒ ඔයගොල්ලෝ බලන්න දැන් මේ බස් එක පිටින් කවුද මේ කට්ටිය වෙල්ල දීලා කියලා. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මතුගම ලෝවෙස්ලා සෙට් එකම එකතු වෙලා මේ ට්‍රිප් එකක් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් දැන් අපේ අම්මත් ලෝවේ ඉතින් වගේම කසුන්ට අයියලා ඉතින් ඔක්කොම ලෝවෙස්ලා සෙට් එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ බස් එක පිටින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර ඉතින් ඒගොල්ලෝ මොන් ප්ලේන්ස් ගියා. ඊට පස්සේ අපි ග්‍රෙගරි පාක් ආවා. දැන් අපි ග්‍රෙගරි පාක් ඉන්න යන ගමන් ඉන්නේ. දැන් අපි කට්ටියම එකතු වෙලා යනවා. කොහෙද මන්දාරම් එන ඉතින් සෙට් වෙලා ඉන්නේ. vlog එකත් ගොඩක් දික් වෙන එකක් නෑ සමහරවිට. සාමාන්‍ය ටයිම් එකක් තියෙයි. එක vlog එකක් ගහයි මම දිගටම. එහෙනම් සෙට් වෙලා ඉන්න. බලන්න නිව් රෙලි ටූර් එක සම්පූර්ණයෙන් මේ vlog එකකින් බලන්න පුළුවන්. යාළුවනි අපි දැන් මේ එන කන්දක් නැගලා බස් එකේ මේ දැන් අපි පයින් යන ගමන් ඉන්නේ මන්දාරම් නුවර ඇවිල්ලා මේ මොකද්ද කොල්ලපතන ඇල්ල බලන්න. අර කලින් කිව්වේ මං මොකද්ද මේ බෝඹුරු ඇල්ල බලන්න කියලා. බෝඹුරු ඇල්ල නෙමෙයි මෙහි තියෙන්නේ කොල්ලපතන ඇල්ල. දැන් මොන සද්ද එනවා බලන්න යම් මොකද්ද සීන් එක කියලා. පට ලස්සනයි මන්දාරම් මාර ගති. අන්න ඔයාලට පෙන්නන්නම් බොයිස්. මේක මාර ලස්සනයි. හරි ඊට වඩා ලස්සන view එක ඔයගොල්ලන්ට පේන්නේ ඊට වඩා ලස්සන view එකක් ඔය කම සම්පූර්ණයෙන්ම කඳු වලින් වට වෙලා යාළුවනේ තියෙන්නේ. හොඳේ මාර ගති. කඳු කතා කරන විදිය. අර මෙයාට නම් කඳු කතා කරනවලු. මට නම් කඳු කතා කරන්නේ මේ මහන්සිය. පොඩ්ඩක් ඇවිදලා යන්න ඕනේ. යාළුවනේ මාර මහන්සි දැන් නම්. ලේසිනේ කොළපතන හැල්ල බලන්න. මේ දැන් අපි ඇවිල්ලා තියෙන ලොකේෂන් එකට මං ඉතින් එළුවේනේ ඔයාලට පෙන්නන්න. ඔන්න wow පට්ට ගැති බොයි. ෂා දියැලි දෙකක් තියෙනවා. මෙතනිනුයි මෙතෙන්නුයි. එහෙම ඇවිල්ලා මේ පල්ලෙහින් කොහොම ආයි පල්ලෙහාට යනවා. මම හිතන්නේ අතනට යන්න පුළුවන්. බලමු. අනන්තයට යන්නට ගමනක් සිත දරන් සුළඟක් දිගේ පාවෙන්නට මාවතක් සදමින් වෙනමං සොයා ඉකිලී කිය පස්වනක් සියෝතුන් එකරෑනට එක්මුණා එකම සීනය සොයන් සිතිජ අපි ආව පාරෙ තිබුණා. එය පසු කර ආව පාරෙ ඇදුනා.
අඳුරක මං මුදාවී තව මාවතක් සෙව්වා සිහිනයා කරන් අපි අනන්තයම දුටු යාළුවනේ ඉතින් වන්න අපි ඇවිල්ලා ඉන්නේ කොළපතන හෝල්ස් එක ළඟට ගන්න හදන්නේ. මෙතන මේක වෙලා ගියා. ලස්සනයි. හැබැයි එන්න පොඩ්ඩක් අමාරුයි පාර. මම ආයෙ යන්නත් ඕනේ. ඒකින් වලේ ලස්සන වටේම කඳු දින්නේ. පාට ලස්සනයි ලොකේෂන් එක නේ. බලත් අනිවාර්යෙන් එන්න. සම්තරණේ රාව. ඉතින් guys මට ඇත්තටම මේ වෙලාවේ vlog එක ඉවර කරන්න බැරුණා. ඔන්න දැන් තමයි මම මේ vlog එක ඉවර කරන්නේ. ඉතින් guys vlog එක බලපු ඔයාලා හැමෝටම thank you. එහෙනම් අපේ මේ අලුත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පස්සේ ඉන්න bell icon එක press කරලා විතරයි මම දාන මේ වගේ vlogs ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් එන්නේ. එහෙනම් යාළුවනේ අපි ගිහින් එන්න ඉක්මනින් සෙට් වෙමු අලුත්ම vlog එකකින්.